හෙලෝ ළමයි ඔයගලන්ට කොහොමද? ඉතින් අලුත් vlog එක අරගෙන මං ආවා. ඉතින් අපි දෙන්න අද ගාල්ල යන්න හදන්නේ අද අගෝස්තු 3 වෙනිදා. ඉතින් හස්බන්ඩ් වැඩට ගියපු නිසා මම නාලා කරලා අවශ්‍ය කරන බඩු ටික ලෑස්ති කරගත්තා. මොකද එයා එනකල් එයා ෂෝට් ලිව් වෙනවා කියලා ගියේ. ඉතින් අපි දෙන්න මේ ගමන යන්න හදන්නේ බයිසිකලේ අද ටිකක් වැස්සත් වගේ වහිනවා. ඒත් අපි ඉතින් අද යන්න ඕනේ හින්දා ඇත්තටම ලෑස්ති වුණා. මොකද අද යන්න ඕන දවසක්. අද තමයි යන්න ඕනේ. ඒකට හේතුව මං උගලන්ට ඉස්සරහට කියන්නම්. ඉතින් අපි දෙන්න ලෑස්ති වෙලා මෙහෙන් 3:10ක් වගේ තීද්දි පිටත් වුණා. ඇත්තටම කියන්න ඕනේ යනකනුත් එක පොදයක්වත් ගැහුවේ නෑ. වැස්ස වගේ තිබ්බට මේ අපිට මේ පොඩිවත් වැස්සකට හවුන්නේ අපි දෙන්න. ඉතින් අපි දෙන්න යන ගමන් කළුතර බෝධියට අනිවාර්යෙන්ම පඳුරක් දාලා යන්නේ. ඉතින් කළුතර බෝධියට පඳුරක් දාගෙන ඉතින් අපි මේ ගමන යන පිටත් වුණා. ඉතින් මම හරි ආසයි බයිසිකලේ කොහොමත් ගමන් යන්න. මොකද මට වාහන වලට වැඩිය හරි නිදහස් බයිසිකලේ ගමන් යන එක. මේ අපි දෙන්න කොහොමත් ට්‍රැවල් කරන්නේ බයිසිකලේම තමයි. කොහෙ දුර ගමනක් ගියත් බයිසිකලේ තමයි යන්නේ. චුට්ටක් අමාරුයි තමයි. ඒ වුණාට හරි නිදහස් වටපිට බල හුලං වැඩි යන්න පුළුවන්. ඒ නිසා මේ මං හරි කැමති වාහනයක් තමයි බයිසිකලේ කියන්නේ. මේ විදියට ඉතින් හුලං වැඩි අවට තියෙන දේවලුත් බල අපෙන් දෙන්න නිදහසේ කතා කර ඇත්තටම හරිම සතුටින් මේ ගමන ගියා. ඊට පස්සේ අපි සීනිගම දේවාලටත් පඳුරක් දාගෙන යන ගමන් මඤ්ඤොක්ක බයිට් ටිකකුත් ගත්ත ගිහිල්ලා කන්න. ඒගොල්ලන්ටත් දීලා කන්න. අපි මේ යන්නේ ඇත්තටම නෑදෑ වෙන මාම කෙනෙක්ගේ ගෙදරකට. මොකද එහෙ ඉඳලා අපිට දේවාලයටත් යන්න පුළුවන් හින්දා අපි එහෙට තමයි ගියේ. දැන් නම් ඉතින් ළඟයි. මං හිතන්නේ අපි එහෙට යනකොට 6:10 විතර වුණා. ඇත්තටම පැය 3යි විනාඩි 20ක් වගේ තමයි අපිට ගියේ යන්න. ඉතින් එහෙට අපි යනකොට වැහැලා තිබුණේ. හැබැයි අපි යන වෙලාවේ අපි පොඩ්ඩක්වත් වැස්සට හවුන්නේ නෑ. ඉතින් දැන් මේ මාමලගේ ගෙවල් වලට ළඟ තමයි අපි ඉන්නේ. ඉතින් හරිම ලස්සන පරිසරයක්, හරිම ලස්සන වටපිටාවක් තියෙන්නේ ඇත්තටම. මාරම නිදහස්. ඇත්තටම අර කොළඹ ඉඳලා එහෙ යනකොට ඇත්තටම පුදුම සහනයක් හිතට දැනෙන්නේ. ඇත්තටම වැඩවල හිර වෙලා ඉඳලා යනවා කියලා කියන්නේ පරිසරයට ගියාට පස්සේ හරිම නිදහසක් තමයි ඇත්තටම දැනෙන්නේ. ඒ නිදහස නම් ඇත්තටම මාරම වටිනවා අපිට. ඉතින් ඔන්න අපි දැන් එහෙට ආවා. චුට්ටක් උඩට යන්න ඕනේ. කන්ද චුට්ටක් නැගගෙන යන්න ඕනේ. උඩට බයිසිකලේ උඩට දාන්න බෑ. අපි පාර අයිනෙන් නවත්තලා අපි දෙන්න ඉතින් උඩට ටික නැග්ගා. මොකද ලිස්සනවා. එහෙට හරි හොඳට වැහැලා තිබුණේ. අපි යනකොටත් වැහැලා තිබුණේ. එන්න විනාඩි කිහිපයකට කලිනුත් හොඳටම වැස්ස කියලා කිව්වා. ඉතින් ඔන්න අපි ආවා ඒගොල්ලන්ගේ ගෙදරට. මේ තියෙන ඒගොල්ලන්ගේ ගෙදර. ඉතින් හරිම ලස්සන වටපිටාවක් තියෙන. අපි යනවා කිව්ව හින්දා කැවුනුත් හදලා තිබ්බ නැන්දා. ඉතින් කැවුම් කාලා තේත් බීලා අපි ටිකක් නිදහසේ කතා කර ඉඳලා රෑට කෑවා. රෑට කාලා අලිගැට පෙරක් දුන්නා ඉතින් අපිට කන්න. කාලා අපි දැන් ලෑස්ති වෙන්න හදන්නේ දේවාලෙට යන්න. ඉතින් මේ අපි දැන් ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මේකට තමයි මට එන්න ඕන වෙලා තිබුණේ. මේ හදිස්සියෙම එන්න ඕන වෙලා තිබුණ හේතුව තමයි මේක. ඉතින් අපි 8යි කාලට විතර පිටත් වුණා. ඒ මාමල තමයි ඔය ඉස්සරහ වීල් එකේ යන්නේ. අපි දැන් බයිසිකලේ යනවා. වැල්ලේ දේවාලේ වැඳ ගන්න. ඉතින් හරිම සෙනගක් හිටියේ. මොකද අන්තිම දවස නිසා වෙන්නේ නැති. හරිම සෙනගක් හිටියේ ඇත්තටම කියනවා නම්.
මොකද වැල්ලේ දේවාලේ කාලයක් තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දට එකපාරක් දවස් 7ක් තියෙනවා මේ කාලේ. ඉතින් ජුලි පෝයට තමයි වැල්ලේ දේවාලේ පටන් අරන් තිබුණේ. ඇත්තටම මට ඉවර වෙන්න කලින් එන්න ලොකු උවමනාවක් තිබුණා වැල්ලේ දේවාලේ වැඳ ගන්න. අවුරුදු ගානකට පස්සේ මම මේ වඳින්නේ. ඉතින් ලොකුම ආසාවක් තිබ්බ නිසා ඇත්තටම අපිට නිවාඩුවක් තිබ්බෙත් නැහැ. එන්න ඒ නිසා අපි මං හස්බන්ඩ්ට කියලා නිවාඩු කොහොම හරි දාලා අපි 3 වෙනිදා තමයි අවසාන දිනේ වැල්ලේ දේවාලේ. ඉතින් අවසාන දිනේ අපිට වැඳ ගන්න හම්බුණා. මේ තියෙන්නේ උදේ කිරි දානෙට කට්ටිය කිරිය හැන්දි ගානවා. තවත් කට්ටියක් පොල් ගානවා. පොල් මිරිකනවා. ඉතින් ඒවට අපිට ඕනනම් උදව් වෙන්න පුළුවන්. ඉතින් ඒවත් බලලා ඇත්තටම ලොකු අත්දැකීමක් හුඟ කාලෙකට පස්සේ. ඉතින් මේ ගිනිපා ගන්න ලෑස්ති වෙලා තිබුණා. හැබැයි අපි බැලුවේ නැහැ ඒක නම්. ඊට පස්සේ අපි කොහමද ගෙදර ආව පාන්දර 1ට විතර. ඊට පස්සේ දැන් ඉතින් අපිව නිදියන්න හදන්නේ. ඉතින් අපිට ලස්සන්ට ඇඳත් ලෑස්ති කරලා දුන්නා. ඒ නැන්දා. ඊට පස්සේ කොහොම හරි මේ උදේ ඊට පහුවෙන්දා උදේ නැගිටිනකොට මං හිතන්නේ මං නැගිටිනකොටත් උදේ 9යි. හස්බන්ඩ් ඒ වෙනකොටත් නිදි. ඉතින් මේ ඉන්නේ යාළුවෝ හරි ෂෝක් ගොඩක් සත්තු හිටියා. මාළුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් සත්තු ඇති කරනවා. ඉතින් හරි උදේ නැගිට්ටාම හරිම නිස්කලංක පරිසරයක්. වෙහි අන්ධකාරකුත් තිබුණා. හරිම ෂෝක් පරිසරයක් ඇත්තටම කියනවා නම්. මාරම නිදහස්. හිතට මාරම සහනයක් දැනෙනවා. ඒ වටපිටාව උදේ නැගිටලා වටපිටාව බැලුවාම ඉතින් ඔය අතරදී ඉතින් මට මේ මාමා වරක සුද්ධ කළා. වරකත් ගෙනල්ලා දුන්නා. ඉතින් තේක බීලා ඉවර වෙලා මේ ඉඳහසේ ඉඳගෙන එළිය බල තේක බීලා ඉවර වෙලා ඉතින් අර ගෙනත් දුන්න වරකත් කෑවා. කනකොට ඉතින් හස්බන්ඩ් නැකිට්ටා. ඉතින් මම ඊට පස්සේ ඇඳත් ලස්සනට ලෑස්ති කරා. ඊට අපි ඊට පස්සේ ටික වෙලාවකින් ඔන්න කන්න ගත්තා. ඉතින් එහෙන් කෑම බීම් වලින් නම් ඉතින් අඩුවක් නැහැ. ඊට පස්සේ අපි දෙන්නව ඉතින් එන්න ලෑස්ති වුණා කොළඹට. මොකද ඊට පහුවෙන්ද හස්බන්ඩ් වැඩට යන්නත් ඕනේ. ඉතින් දුකයි ඉතින් පොඩ්ඩක් ඉතින් ඒ පරිසරයෙන් මිදිලායි එන එක ගැන අපි එහෙන් 2:25ට වගේ තමයි එන්න පිටත් උනේ. දැන් ඔන්න අපි එන ගමන්. ඉතින් ඇත්තටම මේ ඒ අත්දැකීම ගන්න නම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ. වැල්ලේ දේවාලේ කාට හරිම ලස්සනයි. දේවාලේ වැඳ ගන්න එකත් ලොකු දෙයක් ඇත්තටම සෙනඟ ගොඩාක් හිටියා. අපි ඉතින් කොහොම හරි වැඳගත්තා. මගේ ලොකු ආසාවක් තිබුණා වැල්ලේ දේවාලේ යන්න. මගේ හස්බන්ඩ් ගිහිල්ලා නැහැ කවදාක්වත්. ඉතින් ඒ නිසා එයාවත් එක්ක මම ගිහින් තියෙනවා. මම ගොඩක් පොඩි කාලේ ගිහින් තියෙන්නේ. ඉතින් ළඟකදී ගිහිල්ලා නැහැ. ඉතින් කොහොම හරි අපි ඉතින් වැල්ලේ දේවාල සමය ඉවර වෙන්න කලින් වැඳගත්තා. ඉතින් ඒක ලොකු දෙයක්. මට ඇත්තටම ලොකු ආසාවක් තමයි ඉෂ්ට උනේ. ඉතින් ඒ මාමලටත් පින් සිද්ධ වෙනවා. අපි ඉතින් එක් කරගෙන ගිහිල්ලා ඒ දේවල් පෙන්වලා දුන්නට. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙමු. bye bye.